ගෑනු අයගේ ජීවිතවල හිස්තැන් තිබ්බහම ඒ වස්සට පිරිමෑ රින්ගන්න බලනවාද? අද කතා කරමු එහෙම ගෑනු අයගේ ජීවිත අස්සට රින්ගන්න බලන් ඉන්න පිරිමි කෙනෙක් ගැන. The book review එක සත්පත්තිනි පොතට. මේක ලියලා තියෙන්නේ මෙත්මල් සුබසිංහ. මේකේ cover එක මම විශේෂයිද කියලා මම දන්නේ. මම මේක Google කරලා බලුවා මේ පින්තූර විශේෂයක් තියෙනවද කියලා. හැබැයි මේක මේ ඉන්දියාවේ අර දේවත්වයට හදන පිළිම කියලා විතරයි මට ආවේ. මේකේ විශේෂයක් තියෙන්න පුළුවන් සමහරට මට ඒක හොයාගන්න අතරම බැරි වුණා. මේකේ නම සත්පත්තිනි. සත් කිව්වම මම හිතන්නේ මේකේ කතා වෙනවා සත්කම් ගැන. සත්කම් කියන්නේ පියයුරු සත්කම් ගැන. එතකොට ඒකත් එක්ක අල්ලලා තමයි මේ සත්පත්තිනි කියන නම දාලා තියෙන්නේ. අපි අහලා තියෙන්නේ සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සෙම ගෑනු කෙනෙක් ඉන්නවා කියලානේ. මේකේ මම හිතන්නේ මේ පිරිමි කෙනාගේ පිටිපස්සේ ගෑනු අය 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම මේ කතාව ඇතුලේ තියෙන දේවල් ටික ඔයාලට පොඩ්ඩක් සාරාංශගතව කියන්නම්. ඉස්සෙල්ලාම තියෙනවා වෛද්‍ය ශිෂ්‍යයෙක් ගැන. කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වෛද්‍යවරයෙක් කරා යන ගමන තියෙනවනේ. අන්න ඒ ගමන කොච්චර අමාරු එකක්ද, යාළ කොච්චර කැපකිරීමක් කරනවද කියන එක මෙන්න මේ පොතේ කතා වෙනවා. ඒත් එක්කම විශ්වවිද්‍යාලයක ඔය දේශපාලන ව්‍යාපාර උපසංස්කෘතිය වගේ දේවල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනයට කොපමණ බලපෑමක් කරනවද කියන එකත් මේකේ පොඩ්ඩක් කතා වෙනවා. ඉතින් මේකේ කතා කරන අනිත් කාරණාව තමයි මට හිතෙන විදිහට ගෑනු අයගේ විවිධ ස්වරූප ගැන කතා වෙනවා. මේකේ ගෑනු චරිත 3ක් ඉන්නවා කියලා මම කිව්වනේ. හැබැයි මට හිතෙන විදිහට ඒ චරිත 3න් පෙන්වන්නේ එකම ගෑනු කෙනාගේ අර තියෙන විවිධ ස්වරූප වගේ තමයි මට හිතෙන්නේ. අනිත් එක තමයි මේකේ කතා කරනවා මේ මිනිස්සු සමහර වෙලාවට මිනිස්සුන්ගේ හදවත මොළය විසින් අක්‍රිය කරන තැනක් කෙනා. ඒක කොච්චර දුරකට සාර්ථක වෙනවද කියන එක මෙන්න මේකේ කතා වෙනවා. කියන්නේ අපිට සාමාන්‍යයෙන් වෙන කියන්නේ අපි හදවතට එකඟව ගත තීරණයක් සමහර වෙලාවට අපේ මොළේ කියන දේවල් අහලා වෙනස් කරනවා. අපි කියන්නේ ඒක යාන්ත්‍රිකව කරන දෙයක්. ඒ මොහොතේ එන සිතුවිල්ලකට. හැබැයි ඒක පසු කාලීනව අපිට කොච්චර බලපෑමක් කරනවාද කියන එක මේ පොතේ කතා වෙනවා. කතාව කියන්න කලින් මම කියන්නම් මේකේ ඉන්න ප්‍රධාන චරිත ටික. මේකේ ඉන්නවා ක්‍රිෂාන්ත. එයා පිරිමි කෙනෙක්. ඊට පස්සේ මේකේ ඉන්නවා ගෑනු චරිත 3ක්. ප්‍රධාන චරිත 3ක් විදිහට පොතේ ලියවෙන්නේ. සින්දුජා, උපේකා සහ මේදා. ඉතින් එයාගේ ජීවිතය එයා ගත කරන විවිධ කාලවකවානුවලදී මෙන්න මේ ගෑනු අය එයාට උදව් කරනවා එයාගේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න. මේ කතාවේ ඉන්න උපේකා විශේෂයි. මොකද එයාගේ නමටම හරියන විදිහ තමයි එයාගේ ඇටිටියුඩ්ස් තියෙන්නේ. කියන්නේ එයා හරියම නිවිච්ච වර්තමානයේ ජීවත් වෙන ගෑනු කෙනෙක් මේදා කියලා චරිතයක්. ඉතින් මේ මේදා ජීවිතයේ එක පැත්තකින් ගොඩාක් ඉස්සරහට ගියපු ගෑනු කෙනෙක්. ගෑනු ළමෙක්. හැබැයි එයාගේ ජීවිතේ එක පැත්තක් තියෙනවා සම්පූර්ණ. ඉතින් ඔයා සම්පූර්ණ තැන තමයි මේක ඉන්න පිරිමි කෙනා පුරවන්න හදන්නේ. එයා ඒවට කොහොමද දක්ෂයි. එයා කරන්නේ කොහොමත් ගෑනු අයගේ අඩුපාඩු දුර්වල තැන් හොයාගෙන ඒවට රින්ගනෙක් තමයි. ඒකෙන් එයා සම්බන්ධතා හදා ගන්නවා එයාට වාසි වෙන විදියට. එහෙම කිව්වහම මේකේ ඉන්න පිරිමි කෙනා ගැන එහෙම වැරදි මාකල්පයක් ගොඩනගා ගන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවය කියලා මම හිතනවා. මාරම ලස්සනට ලියලා තියෙනවා. ඒක කියවගෙන යන්න මාරම ආසයි. කියන්නේ මුල් පිටු 2-3 නම් හරිම ලස්සනට ලියවෙච්ච කතාවක් තමයි මේක. ඒ වගේම පොඩ්ඩක් කුතුහලය තියෙනවා. මේ මොකද මේකේ පටන් ගන්න තන ගිහිල්ලා මේ කියන්නේ වටෙන් කතාවක් ගිහිල්ලා ආයේ එතනටම ඉවර වෙනවා. පටන් ගන්නම හරියට කියලා ඉවර කරලා නෙමෙයි ඊළඟ කතාවට යන්නේ. පටන් ගන්නෙම ගිහිල්ලා වටේ ගිහිල්ලා ආයේ පටන් ගත්ත තැනටම එනවා. මම කියවපු හරිම ලස්සන පොතක් මේක. කියවලා තියෙන අය මේක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කියවපු නැති අය අනිවාර්යෙන්ම කියවන්න. හරිම ලස්සන පොතක්.